හරි මේ තියෙන්නේ අපේ අලුත්ම වාහනේ. හරි ෆුට් සයිකලයක් විතරයි දැනට තිබිලා තියෙන්නේ ලොකුම දෙයකට. හරි අනිත් ඒවා ඔක්කොම ගෙදර ඒවානේ. හරි. දැන් මේක තමයි අපේ අලුත්ම වාහනේ. මේක ඉතින් උඩින් යන එකක්. අන්ට ප්ලස් කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මොනවද මේකේ ඉන්ක්ලූඩ් කරලා බැටරි තියෙනවා කියලා කියනවා. බැටරි රික්වයර්ඩ් කියලා කියනවා. ඊට පස්සේ 2 channel කියලා කියනවා. channel දෙකයි. හරි. මේක එක channel එකක් මේක එක channel එකක් කියලා තමයි කියන්නේ. එතකොට පිටිපස්ස එක තියෙන්නේ බොරුවට වගේ එහෙනම් කරකැවෙන්නේ නැද්ද මන්ද? හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. channel දෙකයි කියලානේ කියන්නේ. එකයි දෙකයි කියලා තමයි කියන්නේ. හරි. මේ පැත්තටයි මේ පැත්තටයි යවන්න පුළුවන් වගේ එකක් කියලා තමයි කියන්නේ. හැබැයි එක තැන හරවන්නත් පුළුවන්ද දන්නේ නැහැ. අපි බලමු. ඊට පස්සේ ඉන්ඩෝ motion sensor light අනම්මනම් USB charger එකක් තියෙනවා කියලා කියන්නේ. 2 channel කියලා තමයි කියන්නේ. එහෙනම් ඉතින් 2 channel වෙන්නේ නැති. හරි ලිතියම් පොලිමර් බැටරි තියෙනවා. හරි මේ වගේ තියෙනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ 5 to 7 minute flight time. අපි හදන ඒවාට වැඩිය ගොඩාක් flight time එක වැඩි. හරි. ඉතින් අපි මේක ගලවලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හැබැයි charge නැතුව ඇති. හරි. ඔන්න බාණ්ඩේ ගෙනල්ලා බෑවා. හරි. කහ පාටට සුපිරි කහ කොකා වගේ තියෙනවා. හරි. ඊට පස්සේ රිමෝට් එක මැනුවල් එකේ කියන ඉතින් අපිට කියවන්න දෙයක් නැතුව ඇති. මේ තමයි charger එකේ වයර් එක. හරි. ගොඩක් වෙලාවට හෙලිකොප්ටර් එක charge නැතුවත් ඇති. මේවයි චූටි ස්විච් එකක් තියෙනවනේ ඔක පැත්තේ කොහේ හරි. මෙන්න මෙතන තියෙනවා නේද? පොඩි ස්විච් එකක් මෙතන තියෙනවා. ඒක අපි ගලවලා බලමු. මේක දැන් අපි වැඩ කරන ඉතින් පොඩ්ඩක් හිතමු අම්මඩසි. මේ මු මාර විදිහට හිතලා මේක ගැන මේ තටු දෙකුත් වැඩිපුර දීලා. හරි. මේක මේ යාළුවා ගාවත් තිබ්බා මේ තටු ගැලවෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. හරිද? මේක කැඩෙනවා කියලා දෙයක් අනේ මන්ද මාර සීන් එකක් කියන්නේ. හරි. කැඩෙන්න කියලා එහෙමත් වෙන්නේ නැහැ. මේක මාර විදිහට හදලා මේ තියෙන බැලන්ස් බාර් එක. බැලන්ස් වෙන්න. හරිද? මේ මම මුලින්ම ඒ කියන්නේ ඉස්සරම චූටිම කාලේ මම හදන්න කැමතින් හිටියේ හෙලිකොප්ටර්. මම හෙලිකොප්ටර් වලින් තමයි වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ ප්ලේන් නම්මනම් RC පැත්තට ගියා. මේකේ එක එක දේවල් තියෙනවා. ඉතින් ස්ටැබිලයිසින් බාර්, ටේල් රොටර් එක කරගෑනවත් දන්නේ නැහැ. හරි. බැටරි දාන්නලු, charge කරන්නලු, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි අපි බලමු. මේකේ තටු දෙකකුත් තියෙනවා. ඒක ගොඩක් හිතලා තියෙනවා. මේක කොහොමදත් දන්න විදිහට නම් කැඩෙන්නේ නැහැ. චූටි මෝටරේ කරගෑනවා වගේ. හරි. හරි. ඊට පස්සේ අපි මෙතන zip tie එක කපමු. කපලා බැටරි තියෙද්ද ගන්න. හරි. බැටරි තියනවාද කියලා අපි බලමු. හරි. දැන් මේකේ මේ ප්ලාස්ටික් කැඩෙන්නේ නැහැ. නිකන් නැවෙනවා වගේ මේ මාරයි. ඒ කියන්නේ හෙන්නම ෆ්ලෙක්සිබල් මැටීරියල් එක. හරි. මේ කියන්නේ එහෙ මෙහෙ වැදුනට මොනවත් වෙන්නේ තියෙන. හරි. මට තේරෙන්නේ නැහැ කොච්චර තාක්ෂණයක් මේකේ බලන්නකො ඉතින් මේක තටු දෙක දෙපැත්තට මේ කියන්නේ කැවෙන්න තියෙන්න ඕනේ නේ. මේකේ තටු දෙකම එක පැත්තට කරගෙනවත් දන්නේ. මොකද ටේල් රොටර් එක තියෙනවා නම් ඒක බැලන්ස් කරන්න මේ අරක දැම්මත් දන්නේ. එහෙනම් මෝටර් දෙකක් නැතුව තනි මෝටරෙන්ද දන්නේ මේ වැඩේ වෙන්නේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය එක පැත්තක් මෙහෙම කැරකැවෙද්දී අනිත් බොඩිය අනිත් පැත්තට කැරකෙන්න බලනවානේ. ඒක මේවා කරන්න තමයි ගොඩක් වෙලාවට මේ හැබැයි මේක ගියර් එකකින් වෙනවා වගේ මේ බාණ්ඩෝ මේ දෙකම එකට වැඩ කරන්නේ. නිකන් මොකක් හරි අයිඩල් ගියර් එකක් හරහා එනවා වගේ එකක් තමයි. දෙක වෙන වෙනමත් නෙවෙයි. දෙකම එකට කපල් වෙලා තියෙන්නේ. හරි. හරි. මේක මේ. එතකොට කවුන්ටර් ටෝක් එක මේ බැලන්ස් වෙනවා මේකෙන්. හරි. ඊට පස්සේ අපි මෙතන on off switch එක කිව්වා වගේම මේක වැඩ කරන්නේ එතකොට infrared වලින්. හරිද? infrared කියලා තරංග වර්ගයක් තියෙනවනේ. මේක motion sensor launch කියලා තියෙනවා. හරි අත උඩින් යනවාද මොකක්ද මන්ද motion sensor land කරන්නත් පුළුවන්. ඒ කියන්නේ launch කරන්නත් පුළුවන්, land කරන්නත් පුළුවන් power එකක් තියෙනවා. ඊට පස්සේ left right මොනවද මන්ද? හරි. මම හිතන්නේ මේකේ බැටරි නම් නැතුව ඇති නේද? බැටරි අපිට දාන්න වෙයි. අපි ඒ ගෙදර බැටරි තිබ්බද? බැටරි තියෙනවා. හරිද? එයා වැඩි කතා කරන්න දෙන්නේ. හරි. ඊට පස්සේ මේක ගහන්න ඕනේ. මේක ගහලා තමයි charge කරන්නේ. හරි. අපි බලමු නිකන් මේක on කරලා on වෙනවද? LED උත් දාලා බලන්න මේකේ කොච්චර දේවල් තියෙද කියලා. මෙතන මේ infrared receiver එක තියෙනවා. හරි. මේ remote එකයි මේක අතර සංනිවේදනය වෙන්නේ TV remote එකක් වැඩ කරන විදිහටම. ඇහැට පේන්නේ නැති infrared තරංග වලින් තමයි මේක වැඩ කරන්නේ. නේද? LED දෙක මෙතන. හරි.
ඒ දෙක පත්තු වෙනවා. ඇහැට පේන්නේ නැහැ. හැබැයි මෙතන මේ සෙන්සර් එකෙන් ඒ එන කිරණ ඩිටෙක්ට් වෙලා තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේකේ IMU එකක් තියෙනවා, මෝටරයක් තියෙනවා, මෝටර් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මොකද්ද මන්දනේ 아무තු කැලලක් තියෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මේ සෙන්සර් එක වෙන්නේ නැති. මේක මං හිතන්නේ අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එකක්ද නෑ ඉන්ෆ්‍රාරෙඩ් එකක්. හරි මොකක් හරි සෙන්සර් එකක් තියෙනවා. මං හිතන්නේ මේ ඇයි අර මෙහෙම තියෙන දුර බලා ගන්න වෙන්නේ. ඉතින් බලමු මේකේ මොනවා හරි එක ගැන විස්තරයක් තියෙනවද කියලා. helicopter blades do not move off වෙනවා battery weak ලු ඒ කියන්නේ මොකක්වත් වෙන්නේ නැතිලු. ඊට පස්සේ ගොඩක් charging indicator power switch charging port charging indicator එකකුත් තියනවලු. charging indicator එක තියනවා කියලා කියන්නේ හැබැයි අරක මොකක්ද කියලා මේ කියලා නැහැ. හරි මොකක් හරි හරි මෙතන ඉන්ෆ්‍රාරෙඩ් රිසීවර් එක මේක මෙන්න මේ කැලල මොකක්ද කියලා නෑ. මම හිතන්නේ සෙන්සර් එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අම්මඩසි මේ බා වෑර් දෙකක් යනවා මෙතන. ඒ කියන්නේ මේ මෝටරේ කැරක යනවා. හරිද මේ මෝටරේට යන වෑර් දෙක මේ මොනවාරි ඔඩ්ලු වගේ එකක් දාලා තියෙනවා කට්ටිය. මේ එක මේව කරගන්න මේ. හරි ඊට පස්සේ අපි මේක බැටරි දාමු. අපි රිමෝට් එකට දැන් රිමෝට් එකට බැටරි දාමු. හරි මේක ගලවන්න ඕනේ. හරි මේ දැන් ඕන ගෙනාපු බැටරි වගේක් තිබ්බා වෙලාවට. මට බැන බැටරි ගෙනාවලු. හරි මේ තියෙන්නේ ඒ බැටරි. දැන් මෙතන මේ බලන්නකො ඉතින් මේ මන් දන්නේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් මෙච්චර අඩු ගානකට මේක චීනේ නිපදවලා මෙහෙට එවලා මේ කියන්නේ මෙච්චර තාක්ෂණයක් නේ මේ වගේ පොඩි දෙයක මේ කොච්චර දෙයක් කළාද කියලා බලන්න මේ පොඩි ගාන මේක ඒතකොට නිෂ්පාදන කොස්ට් එක බලන්නකො කොස්ට් එක කොච්චර අඩුවක්ද මේක කොච්චර දුරක් ඇවිල්ලාද මේ අපේ මේ මේසෙ උඩ තියෙන්නේ මේ පැකේජින් එක හිතන්න කොච්චර අඩුවෙන් මේක මේවා මාස් ප්‍රොඩියුස් කරන නැද්දනේ මේ කියන්නේ අනිත් මේකේ සෙන්සර් දාන්න ඕනේ LED දාන්න ස්විච් දාන්න ඕනේ මෝටරයක් දාන්න පෙති 4ක් දාන්න මෙතනම් මෝටරයක් හරිද කොච්චර ඊට පස්සේ මේ බලන්නකො මේ රිමෝට් එක හදන්න ඕනේ මේ LED කීයද මේ ප්ලාස්ටික් කැල්ටි හදන්න එපා මේ මෝල්ඩ් මේ බැටරි මේ ඇන හැම එකම හදලා මෙච්චර අඩු ගන්නට දෙන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්න බෑ ඒ තරම් කියන්නේ මැනුෆැක්චරින් නේ ඒ කියන්නේ මාස් ප්‍රොඩක්ෂන් වල තියෙන පවර් එක තමයි හරිද මෙතන මේ අනියන්නම් තියෙනවා අපිට නම් මේ ඇනේ තිබ්බේ තියෙන එක කරදරයි වගේ මට නම් හිතෙන්නේ හරිද හරි අපි මේ ඇනේ ගලවලා ඇනේ විසික් කරමු හරි මෙතන මේකට 3 දාමු හරිද මේ ඊපස්සේ බලන්න මේ ඩීටේල්ස් මේවා print කරලා මේ තහඩු පතුරු කෑලි කොච්චර දේවල්ද නේ මේ print label මන්න තේරෙන්නේ අප්පා හරි කොහොම හරි කමන්නේ මේ විදිහට මෙහෙම බැටරි 3 දැම්මා හරිද ඊට පස්සේ මේකත් අපි දාමු මේකත් දාලා මේකේ ඇනේ දාමු ඇනේ දාලා මේ රිමෝට් එක එතකොට on වෙයි ඇනේ ඕනෙත් නැද්ද මන්ද හරි දාලා තියමු කෝකඩ ඊට පස්සේ මේ ඇනේට ත්‍රෙඩ් ලොකු ත්‍රෙඩ් හරිනේ හරි ඔන්නනේ ඇනේ හොයාගත්තා යන්තා හරිද ආපහු ඇද්දුවා එතන එන කීයක් වෙලා තියෙද්ද හරි කොහොමක් කර මේ සැරේ නම් වට ගන්න තු දා ගන්න ඕනේ හරි මේ විදිහට අපි ඇනේ තද කරමු තද කරලා මේ අපි බලමු හරි අතේ හයියට තද කරන්න ඕනේ නෑනේ යා තදුනා ඇති හරි දැන් අපේ රිමෝට් එක පොඩ්ඩක් ඔන් කරලා බලමු හරි ඔන් වුණා ලයිට් එක පත්තු වෙනවා කොල්ලෝ ලයිට් එක පත්තු වෙනවා කැමරාවට පේනවද දන්නේ මේව පත්තු වෙනවා පේන්නේ නැහැ නේ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් ෆිල්ටර් එකක් ඇති පේනවනේ ලාවට පේනවනේ අන්න බඩු පත්තු වෙනවා ඒ කියන්නේ channel එකට ලයිට් ඉතින් මේකත් ඉස්සරහට යන්නේ ඔටෝද හරි කොහමද පත්තු වෙනවා දැක්කනේ හරි පවර් එක තියෙනවා මෝෂන් සෙන්සර් එක ලෑන්ඩින් සෙන්සර් එක ඔය ඔක්කොම සෙන්සර් තියෙනවා හරි දැන් අපි මේක ලොන්ච් කරන්න මෙතන ඔන් බටන් එක ඔබමු හරි හරි ගුවන්ගත වීමට සූදානම් අම්මට සිරි හරි කෙලින්ම ඉතින් මේක කරගන්නේ නැද්ද පිටිපස්සේ පෙත්ත ඒකෙන් තමයි හරවන්නේ ඒ හැරෙන්නේ නැහැ කෙස්ස දෙනවා හරියට දැන් මේ වැටලා පොඩි වෙලා කෙස්ස බැටරි වැහලාද බැටරි වැහලා
නෑ. ඒක එහෙම මේ හෙමීට එහෙම වෙන්නේ. දැන් තමයි තේරෙන්නේ. හරිද මොකක් හරි මේ එක්ක අපිට මේක තේරෙන්නේ නැහැ බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් හරිද මේකේ අපි දැන් බලමු මේකේ වැඩ කරන විදිය. හරි. මේක ට්‍රොටල් එක ස්පීඩ් එක මේන් බ්ලේඩ් එකේ ස්පීඩ් එක. ඊට පස්සේ මේක දෙපැත්තට හරවන්න. ඒ කියන්නේ උඩට යන එකයි ඉස්සරහට කොහමඩත් යනවා මම හිතන්නේ මේ මොකක්ද දන්නේ මේ motion sensor launch කියන්නේ. මම මේ බටන් එක ඔබන්නම් බලන්න. මොකක්ද මේ motion sensor launch කියන්නේ? motion sensor launch. අම්මා. බයිටි බඩු කැඩෙන්නේ. හරි. හරි අපි කුස්සිය හරහා යවන්න යන්නේ. හරිද? මොකක්ද මේ left right trim කරන්න ඕනේ දැන්. පොඩ්ඩක් ගෙන්නගලා දැන් ඔන්න වමට කැරකෙන්න ගත්තා. මම හිතන්නේ මේක ඇඩ්ජස්ට් කරත හැකි අපිට. හරි. දැන් මේකේ පොඩි ඩිලේ එකක් තියෙනවා මේක ඒක ඇත. හරි මේ පැත්ත වමට කැරකෙනවා. ඊට පස්සේ දැන් බලමු. දකුණට කැරකෙනවා. දැන් මේක මේ බැලන්ස් කරගන්න ඕනේ මම හිතන්නේ එක තැන තියෙන විදිහ. පොඩි පොඩි වෙනසක් කරලා. හරි දැන් ගොඩක් වෙලාවට එක තැන වගේනේ. එතකොට පිටිපස්සේ පෙත්ත කොහොමදත් කැරකෙනවා මේ ඒක අපි ට්‍රිම් කරාම left right එකකින්. මට තේරෙනවා මේක මේ උඩට යනකම් මේ වැඩි සිග්නල් එක එන්නේ. සිග්නල් එක හරියට මේ වෙන්නේ නැහැ බඩු. මම හිතන්නේ. ඒක කොහොමදත් ඉස්සරහට යනවා. හැරියන්. ඒක මොන තාලෙන් යනවද කියලා හිතා ගන්න බෑ. මම මේ සෙන්සරේ පොඩ්ඩක් කෙලින් කරනවා. නිකන් මොකක් හරි. එහෙම වෙන්න පුළුවන්. හරි. මේක මට තේරෙන්නේ නැහැ charge නැතුවද මොකද්ද කියලා. මොකක් හරි මේ සීන් එකක් තියෙනවානේ. බලන්න. තේරෙන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා මොකක් හරි පොඩි මේකක් තියෙනවා. නිකන් පාලනය කරන්න අපහසුතාවයක් තියෙනවා left right. ඒ කියන්නේ හැරෙව්වට හැරෙන්නේ නැහැ. එක පැත්තකට විතරක් හැරෙනවා. ඒ කියන්නේ මේ වමට හැරෙන එක හැරෙනවා. හරිද? වමට හැරෙන එක හැරෙනවා මොකද? හරි යන්නේ තමයි මේ හෙලිකොප්ටර් පැද්දේ. හරි එහෙනම් මේ වගේ ආතල් වීඩියෝ එකකින් හම්බුමු. ගිහින් එන්න.